අයිබෝන්. අද අපි කතා කරන්නේ වෙනස්ම විදිහේ ටොපික් එකක් ගැන. ගල් කොරි මැනේජ්මන්ට් සිස්ටම්. එහෙම නැත්නම් ගල් වලක් සහ මෙටල් ක්‍රෂර් එකක් සම්බන්ධ වෙච්ච ආයතනයකට කොහොමද සොෆ්ට්වෙයාර් එකක් අපි නිර්මාණය කරන්න කියලා. ඉතින් මේකෙදි පටන් ගන්න කලින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ එල්පිටිය නවෝදයා මෙටල් ක්‍රෂර් ආයතනයේ අධිපතිතුමන්ලාට අපිට මේ අවස්ථාව ලබා දීපු එක ගැන. ඉතින් අපි යන ටොපික් එකට. පළවෙනි දේ තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක බාරගද්දී එතුම මේක හිමිකරුවන්ට තිබ්බ ප්‍රධානම ගැටලුව තමයි එක්ස්ප්ලෝසිව් අයිටම්ස් කොහොමද නිසියාකාරව මැනේජ් කරන්නේ. ඒ එක්ස්ප්ලෝසිව් අයිටම්ස් ලබා දීම හරහා එන අවුට්පුට් එක එහෙම නැත්නම් බෝර ගැහුවට පස්සේ ඒකෙන් එන අවුට්පුට් එක අපි අර දීපු එක්ස්ප්ලෝසිව් අයිටම් වලට සාපේක්ෂව මෙෂර් කරගන්නේ කොහොමද කියන එක. ඊළඟ දෙවෙනි ස්ටෙප් එක ගත්තහම මේ විශාල ප්‍රමාණයෙන් කැඩුන ගල් කුට්ටි බ්‍රේකර්ස් යොදාගෙන අපි කුඩා කැබලි වලට කඩා ගන්නවා. ඒ කඩා ගන්න අවස්ථාවේ බ්‍රේකර්ස් වල තියෙන සර්විස් ටයිමින් සහ ඒකට අදාළ සර්විසස් කරන කාලවකවානුව අපි කොහොමද ට්‍රැක් කරගන්නේ. ඒකත් එක්ක ගත්තහම කුඩා ප්‍රමාණවල වලට කඩන ලද ගල් කැබලි ලෝරි වලට පටවනවා. ඒ පටවපු ප්‍රමාණවල් නිවැරදිව ක්‍රෂර්ස් වෙත ළඟා වුණාද? ඒ ළඟා වුණා නම් ඒ ටික කොහොමද ට්‍රැක් කරගන්නේ? ඒ වගේම තමයි අර කඩපු ප්‍රමාණවල් මත ඒ සේවකයන්ට ලබා දිය යුතු කමිෂන් සහ ඒ කෙනාට ලබා දිය යුතු වැටුප්තල කොයි විදිහටද නිර්මාණය වෙන්නේ වගේ අති සංකීර්ණ කාරණා ගොඩක් මෙතනදී අපි කතා බහට ලක් වුණා. හරි. ඊට පස්සේ මේ ක්‍රෂර්ස් වලින් එන අවුට්පුට් එක අපි එළියට යනවා. එළියට යනකොටත් මෙතන තියෙනවා ගැටලු කීපයක්. එකක් තමයි එක වාහන. එහෙම නැත්නම් අපි ගත්තොත් ටිපර් විවිධාකාර සයිසස් වලින් එනවා. ඉතින් ස්ක්වෙයාර් ෆීට්ස් 90, 85, 100, 110 ඒ වගේ විවිධ සයිසස් වලින් වාහන හදලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාණවල නිවැරදිව කොහොමද ට්‍රැක් කරගන්නේ? අලාභයක් නොවෙන්න කොහොමද අපි මේවාට සෙලින් කරන්නේ? ඒ බිල් කරන අවස්ථාවේ කොහොමද නිවැරදිව ලොරියේ තියෙන ස්ක්වෙයාර් ෆීට්ස් ප්‍රමාණය අඳුරගන්නේ? ඒ වගේම තමයි ඉතින් අපේ මාකටිං ටෙක්නික්ස් කොහොමද යූස් කරන්නේ? මේ වගේ දේවල් නිවැරදි ආකාරයෙන් මැනේජ් කරගන්නේ කොහොමද කියන එක අපි මෙතනදී කතා කරනවා. ඊළඟ දේ තමයි අපි ළඟ තියෙන යන්ත්‍රෝපකරණ නිවැරදි වෙලාවට සර්විස් කරන එක, නිවැරදි වෙලාවට ඔයිල් මාරු කරන එක, නිවැරදි වෙලාවට අදාළ නඩත්තු කටයුතු සියල්ලම කරන එක ට්‍රැක් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊළඟට අපි කතා කරා අපි තියෙන උපකරණවල අදාළ කොටස් ගෙවී යාමේදී එහෙම නැත්නම් නැවත රිප්ලේස් කිරීමේදී ඒවට අපේ ස්ටොක්ස් වල තියෙන ස්පෙයා පාර්ට්ස් කොහොමද ඉෂුව වෙන්නේ, ඒ වගේ නිවැරදි ආකාරයට මැනේජ් වෙනවද වගේ කාරණාත් අපි මෙතනදී වැඩිපුර හයිලයිට් කරා. ඉතින් මේ සියලුම සිද්ධි හරහා අවසානයේදී කොහොමද අපි මේ සියලුම මුළු ප්‍රොසෙස් එකම ඒ කියන්නේ මෙටල් ක්‍රෂර් එකකට එහෙම නැත්නම් ගල් කොරි එකකට අවශ්‍ය කරන A to Z ප්ලෑන් එක ස්ට්‍රක්චර් කරන්නේ කොහොමද කියන එක අපි මේකෙදි සැලසුම් කළා. ඉතින් විශේෂ වශයෙන් කියන්න ඕන මේකෙදි හයිලයිට් වෙච්ච තවත් කාරණයක් තමයි ආදායම් බදු සහ ඒකට අදාළ ලිපිගොනු සෑදීම. ඉතින් මේ සියලුම දේවල් නිවැරදි විදිහට දත්ත ලබාගත හැකි විදිහට ඉතාමත් සංකීර්ණ නොවන ආකාරයට ලබා දෙන්න අපි එකඟ වුණා, කටයුතු කළා. ඉතින් මේ දේවල් එක ඔයාලටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලගේ ගල් කොරි එක සම්බන්ධයෙන් ගැළපෙන සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් නිර්මාණය කරගන්න අපිව කන්ටැක්ට් කරගන්න. අපේ නම්බර් එක මේකත් එක්ක අපි දාන්නම්. ස්තුතියි.